ගේමින් ලැප් එකක් ගන්නවද? MacBook එකක් ගන්නවද? ඔයා යුනිවර්සිටි යන්න ලැප් එකක් ගන්න හිතනවද? එහෙනම් මේ වීඩියෝ එක වාට. ස්ටුඩන්ට්ලා කරන biggest mistake එක තමයි unnecessary gaming laptop ගන්න එක. එහෙම නැත්නම් අවුරුද්දක් යන කලින් slow වෙන laptop මොකක් හරි ගන්න එක. ඉතින් අද බලමු IT degree එකට ඇත්තටම හොඳ laptop එකක් choose කරගන්නේ කොහොමද කියලා. මේකට ලොකු තාක්ෂණ දෙනුමක් ඕනේ නැහැ. ඔයගලන්ට මේ පොඩි tips මම දෙන්නම්. ඒව ටික බලලා ඔයගලන්ටම idea එක ගන්න පුළුවන්. මුලින්ම තේරුම් ගන්න ඕනේ හැම IT student කෙනෙක්ටම same laptop එක ඕන වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට software engineering කරන කෙනෙක්ගේ requirement එකයි. ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙන course modules එක්ක ඒගොල්ලන්ට පාවිච්චි කරන්න වෙන softwares එක්ක ඒගොල්ලන්ට ගන්න ඕන lap එකේ features වෙනස්. නිකන් AI machine learning වගේ කරන කෙනෙක්ගේ laptop එකක තියෙන ඕන features. එතකොට ඔගොල්ලෝ කරන කෝස් එක අනුව ඔගලන්ට ඕන වෙන ලැප්ටොප් එකේ ෆීචර්ස්, ඒ කියන්නේ RAM එක, එතකොට ප්‍රොසෙසර් එක වගේ දේවල් වෙනස් වෙනවා. ඔගොල්ලෝ ලැප්ටොප් එක තෝරගෙන ඉද්දී බලන්න ඕන දේවල් කීපයක් තියෙනවා. පළවෙනි එක ප්‍රොසෙසර් එක. ප්‍රොසෙසර් එක තමයි ලැප්ටොප් එකේ බ්‍රේන් එක වගේ වැඩ කරන්නේ. එතකොට ඒවා තියෙනවා වර්ග කීපකින්. කියන්නේ Intel ලගේ තියෙනවා i3, i5, i7, i9 වගේ. එතකොට AMD ලගේ තියෙනවා Ryzen 5, Ryzen 7 වගේ සීරීස් කීපයක්. එතකොට ඔය i3, i5 කියන්නේ Intel ලගේ කියවනේ. ඒතර ඒ වගේ ඒගොල්ලන්ගෙත් තියෙනවා එක එක ජෙනරේෂන්. දැන් 12 ජෙනරේෂන්, 13 ජෙනරේෂන්, 14 ජෙනරේෂන් වගේ ජෙනරේෂන් කීපයක් තියෙනවා. ඒතර ඒකෙත් ඔයගොල්ලෝ ලැප්ටොප් එකක් ගනිද්දී try කරන්න latest ජෙනරේෂන් එක ගන්න. එතකොට තමයි ඒක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. සහ ඒගොල්ලෝ ජෙනරේෂන් වයිස් එක එක performance set කරලා යනවා. එතකොට වගේ තියෙනවා ප්‍රොසෙසර් එකක ස්පීඩ් එක සඳහා පවතින clock speed වගේ තියෙනවා. ඒතර cache එක වගේ තියෙනවා. එක එක ඒවා improve වෙලා තමයි ওই එක එක ජෙනරේෂන් වලින් ඉස්සරහට එක එක නම් දාගෙන එක එක ඉලක්කම් දාගෙන ඉස්සරහට එන්නේ. ඒතර ඔගේ latest generation ගනිද්දී ඒක ඔයගලන්ට වාසි. පරණ එකක් ගත්තොත් පරණ ටෙක්නොලොජි තමයි තියෙන්නේ. එතකොට ඉතින් අපිට පොඩ්ඩක් විතර අවාසි. ඊළඟ එක තමයි RAM එක. සාමාන්‍ය RAM එක අඩුයි නම් ඔයගේ ලැප්ටොප් එකකින් වැඩ කරන් යද්දී ලැප්ටොප් එක හිර වෙන්න තියෙන chance එක වැඩි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් OS එකට කියන්නේ Windows OS එකක් නම් ඔයගේ ලැප් එකේ තියෙන්නේ. ඒ OS එක රන් වෙන්නත් යම්කිසි RAM එකක් ගන්නවා. හිතන්නකෝ උදාහරණයක් විදිහට ඔයගේ RAM එක 4GB. නිකම්ම හිතන්න Windows 11 මේ හරියටම ගණන් නෙවෙයි Windows 11 run වෙන හිතන්නකෝ 3GB විතර වුණා කියලා example එකකට. එතකොට ඔයාට ඔයාගේ app එකක් run කරගන්න ඉතුරු වෙන්නේ 1GB වගේ පොඩි RAM capacity එකක්. එතකොට 1GB එකට වඩා වැඩි RAM එකක් ඕන කරන application එකක් run කරනොත් ඔයාට run කරගන්න බෑ ඇත්තටම අමාරුයි. එතකොට දැන් ඔයා Android ඔයා කරන degree Android Studio මොකක් කරේ mobile application development වගේ තිබ්බොත් ගොඩක් වෙලාට Android Studio තමයි පාවිච්චි වෙන්නේ. ඒතකොට Android Studio කියවම සාමාන්‍යයෙන් ඒක heavy software එකක්. ඒතකොට ඒකට ගොඩක් RAM එක ඕනේ. ඒ වගේ එකක් run කරගන්න ඕන කරන RAM එක වගේ lap එකේ minimum RAM එකවත් වගේ lap එකේ තිබෙන්නේ නැත්නම් ඔයාලට එකකින් වැඩ කරගන්න බෑ ඇත්තටම. එතකොට minimum 8GB වත් තියෙන්න ඕනේ. එතකොට දැන් ওই Java එහෙම වැඩ කරද්දී IntelliJ වගේ ideas පාවිච්චි වෙනවා. ඒතර ඒ වගේ සාමාන්‍යයෙන් RAM එක වැඩිපුර යනවා. Google Chrome වගේ මොකක් browser පාවිච්චි කරන ඒ browser එකේ tab වැඩි වෙන්න ඒකේ තියෙනවා පාවිච්චි කරන extension වැඩි වෙන්න ඒ වගේ RAM එක වැඩිපුර අදිනවා. එතකොට සාමාන්‍යයෙන් 8GB සාමාන්‍ය වැඩ කරන කෙනෙක්ට තියෙන්න ඕනේ. ඊට අමතරව mobile application development මොනාරි කරනවා නම් ඒ කියන්නේ Android Studio වගේ කරනවා ඊට වඩා RAM එකක් ඕනේ. මොකද emulator වගේ තියෙනවා. ඒ කියන්නේ device එක වගේ real Android device එකක් emulate කරන එකක් තියෙනවා. ඒක run කරද්දී සෑහෙන RAM එකක් ඕනේ වෙනවා. එතකොට application කීපයක් parallel run කරනවා නම් මේක run කරනවා කියලා කියන්නේ එකපාර run කරලා close කරත් ඒක RAM එකේ ඉඩක් ගන්නවා. එහෙම ගත්තම lap එක slow වෙන්න පටන් ගන්නවා. ආයිත් lap එක restart කරලා තමයි වැඩ කරන්නේ. එතකොට එහෙම වැඩ කරන්න අමාරුයිනේ. ඒක නිසා RAM එක පොඩ්ඩක් වැඩි එකක් ගන්නවා නම් ඔයාට ඉස්සරහට වැඩ කරන් යන්න ලේසියි. කොහොමත් ලැප් එකක් ගත්තොත් ටික කාලයක් ඉතින් ඊට පස්සේ ඔකේ එක එක ලෙඩ එනවා.
එතකොට ලැප් එක හරියට මේන්ටේන් කරන වැඩක් එහෙම තියෙනවා. ඒක වෙනම දෙයක්. ඒක ගැන වෙනම වීඩියෝ එකක් ගේන්නම්. ඔයගලන්ට එහෙම දෙයක් ඒ වගේ කොහොමද ලැප් එකක් මේන්ටේන් කරගන්න වගේ දේවල් දැනගන්න ඕන නම් පහින් කමෙන්ට් එකක් දාන්න. දැනට මම කියන්නේ කොහොමද ලැප් එක තෝරගන්නේ කියලා. එතකොට තව ඔයගොල්ලෝ බලන්න ඕනේ SSD එක. දැනට ඉන්ඩස්ට්‍රි SSD වගේ ඒ කියන්නේ හાર્ඩ් ඩිස්ක්. ඒතර SSD තියෙන ලැප් එකක් ඕනේ වෙනවා. ඉතින් අනිවාර්යෙන් SSD තිබ්බේ නැත්නම් ඔයාලට පොඩ්ඩක් අමාරු වැඩ කරගන්න. මොකද SSD කියන්නේ වගේ ඉස්සර ලැප්ටොප් වල තිබ්බේ normal hard disk. SATA disk කියලා කියන්නේ. එතකොට ඒ වගේ ටෙක්නොලොජි වෙනස්. SSD වල ටෙක්නොලොජි වෙනස්. එතකොට SSD කොහොම ඒකේ fast read write capability එක තියෙනවා. එතකොට normal hard disk එක ඒක read write වෙන්න ටිකක් වෙලා යනවා. එතකොට ඔයාලට application එක run කරගන්න. එතකොට lap එක boot up වෙන්න යන වෙලාව ඉඳන්ම වැඩි normal hard disk. SSD වගේ තියෙද්දි ඒක තරමක් දුරට ස්පීඩ් ඒක ලැප් එකේ ස්පීඩ් එක රඳා පවතින 1/2ක් විතරයි. හැබැයි ස්ටිල් එහෙම තියෙන එකක් ගත්තොත් ඔයාලට ලේසියි. හැබැයි දැනගන්න ඕනේ SSD තියෙන ඒවා පොඩ්ඩක් ගණන් වැඩි. ඒතකොට normal hard disk එකක් 1 TB තිබ්බට ඇත්තටම SSD තියෙන ලැප්ටොප් සාමාන්‍යයෙන් තියෙන්නේ 256 512 වගේ පොඩි කැපැසිටි තමයි. මොකද ඒවා සෑහෙන ගණන්. එතකොට ඔයාගේ වැඩවලට ඕන කරන ස්ටෝරේජ් එක මදි නම් ඔයගලන්ට පුළුවන් සමහරක් ලැප් වල තියෙන ඔප්ෂන් එකක් කස්ටම් හાર્ඩ් ඩිස්ක් එකක් ගහගන්න ඉන්ස්ටෝල් කරගන්න. ඒ ලැප් එක ගනිද්දිම ඒක කරගන්න පුළුවන්. සමහරක් ලැප්ටොප් වල එහෙම ඔප්ෂන් එකක් නැහැ. ඔයාලට එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් එකක් වගේ පාවිච්චි කරන්න වෙනවා. කොහොම හරි ඔයගේ OS එක SSD එකක ඉන්ස්ටෝල් කරලා තියෙනවනේ ඒක සෑහෙන්න ඔයාලට වාසි. ඊට පස්සේ ඔයගලන්ට තව ලැප්ටොප් සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන්න. ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තිබ්බා. මම වෙනම වීඩියෝ එකක් ගන්නම්. ඒක වෙනම වීඩියෝ එකක් කරන්නම්. එතකොට ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් ස්පෙસિෆික් ඩිග්‍රීට අදාළව මොන ලැප්ටොප් එකද ගන්න ඕනේ කියලා. දැනට ලැප්ටොප් එකක් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් එයාට මොන හරි වැදගත් දේවල් තියෙනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙම නැත්නම් ඔයගලන්ට තියෙන ප්‍රශ්න පල්ලෙන් කමෙන්ට් කරන්න.